අද පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ අපගේ ජීවිත අප ආදරණීය තාත්තට වන දෙවිදුන්ට බාර කරන්න. අපගේ කලකිරීම ඇති වුවත් අපගේ අප සමග දෙවිදුන් ඉන්නවා. අපගේ උපතට පෙර දෙවිදුන් අපට සැලැස්මක් දුන්නා. එය සමහර විට කරදරයක් කියා සිතා ගන්න පුළුවන්. එහෙත් එහෙම නෑ. අපට ආදර නිසා අපට එය සැලැස්ම දුන්නා. එදා ජේසුට අප වෙනුවෙන් කුරුසේ දිව විදුවා. එවිට කොච්චර දුකක් දැනෙනවද උන්වහන්සේට. තනිකම පාළුවා ගෝලින් අතහැර දැමූ විට උන්වහන්සේ කොච්චර කලකිරීමක් දැන්වද. ඒත් උන්වහන්සේ කීකරු වුණා දෙවිදුන්ට. දෙවිදුන් අපට ආදරේ කොතරම් මනහරද. සෑම කෙනෙක්ම ඒ ආදරේ විදිය යුතුයි. සුයිසයිඩ් කරන්න හිතන හැම වෙලාවකම ජේසු මතක් කරගන්න. උන්වහන්සේගේ දුක් ප්‍රාර්ථී දැනන විදිය තේරුම් ගන්න. අද සුද්ධෝ සුවිශේෂය කියනවා අපට පොඩි පාපයක් වුවත් අප ජේසු කුරුසේ යලි යලිත් ඇනගස්සනවා. අද බලන්න කොච්චර පරිත්‍යාගයේ ආදරවන ජේසුව අනදර කරනවද? අප ඒ ගැන හිතනවද? අපි ජුදාස් වගේ ලෞකික දේවල් වලට ජේසුව පාවා දෙනවද? අදත් හෙටත් වර්තමානයේ ඔබට ජේසු පිහිටයි.